තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාගේ මතින් පුටු ඇඳන් සාදා මහ රෝහල් වල විස්සුවාට්ටුහා වලටද ඒ වගේ විස්සු විවේකාගාර වලටද විශ්‍රාම ශාලා වල දුම්රිය පොළවල් වල විශ්වවිද්‍යාල වල පූජනීය ස්ථාන වලට මාසේ පූජා කර ඇත. මේ 125 වෙනි පුටුව බදු ශ්‍රී ලංකා දීපේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මහ රෝහලේ වකු 13 වෙනි වකුගඩු ඒකකයේ මුල් කරගෙන සාදා ප්‍රථමකට තුන් ලෝකාගුරු ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධාසනයක් කොට පූජා කරමි. දෙවනුව සරවංජ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම නිර්මාණ වූ කරඬුන් වහන්සේට වහන්සේව මේ ආසනයේ වැඩ හිඳවා මෙසේ පූජා කරමි. වකුගඩුවක් දන් දී දැනට වර්ෂ 26ක් වන අතර උතුම් ප්‍රෞද්ධ ජීවිත අවුරුදු 30ක් වන අතර ගරු උපසම්පදාව නොකිලිසි නොකඩ රැකගෙන ඇති අතර මේ දුන්දාන සේනාසනය සාදා තනියම ඇති අතර යන්නේ අයගේ හිතසුව පිළිබඳ පැම් පහන් ජල සපීම ඒ තත්ති ප්‍රමාණයෙන් පාරවල් සැදීම බෞද්ධ ප්‍රබෝධ ඇතිවන පූජනීය කිරීම ඒ වගේම කන්නාඩි පූජා සකස් කිරීම යන්නේ කට්ටියට ප්‍රථමාදාර ආරක්ෂාවෙන් මේවා සැකසීම ඒ සකස් කර ඇති අතර බොහෝ ලංකාවේ යුද කාල සමයේදී සුනාමි යුගයේදී නායම් ජලගැලීම් නියංවලදී සත්‍තික් ප්‍රමාණයෙන් බොහෝම අප්‍රමාද පින්කම් ගොඩක් කිරීමෙන්ද සතා සර්පයාට ආහාර සැපයීමෙන්ද බුද්ධ පූජා කප්රු පූජා කිරීමෙන්ද එසේ කරන්නේ බුදු කෙනෙක් ලොව පහළ වන්නේ කල්ප කෝටි සත අසංඛ්‍ය ගානකට පස්සේ ඒ කාලේ එහෙමනම් චෛත්‍ය බෝධිය ප්‍රතිමා වහන්සේ නම අරිහත් දජයන් දකින්න පුදන්න ලැබෙන්නේ සිහිමි නම දකින්න පුදන්න ලැබෙන්නේ දහම් පොදක් දෙන්න ලැබෙන්නේ නේ මලපාන මුජක ලැබෙන්නේ මේ අරු 5000 කාලේ මේ කාලේ කරගෙන